ඒ අවස්ථාවේදී අපි විපක්ෂයක් හැටියට මමත් ඒ විපක්ෂයේ කෙනෙක් හැටියට මමත් හිතුවා අපි මේක මේ රටේ ජනතාවට පෙන්වන්න ඕනේ ඇත්තටම විපක්ෂයට බෞද්ධයක් තිබුණා කියන එක. ඒ හේතු කොටගෙන අපි එදා පක්ෂව දීලා ඒක අපි පෙන්නුවා රටට. විපක්ෂයට 60ක බලයක් තිබුණා කියන එක. ඊළඟට අපිට ඕන වුණේ මේ අයවැය දිනවන්න ඕනේ කියන එක. ඒ නිසා තමයි අපි දෙවන වතාවට මේ අයවැය කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක අපිටත් දන්නවා විපක්ෂයටත් දන්නවා. නමුත් ඔවුන්ගේ වෙන හේතු කරගෙන තමයි මේ ඡන්දයට එයාලා විරුද්ධ වන්නේ කියන එක මට හැඟී ගිය නිසා මම ජනතාවට මූලිකත්වයේ දෙන්න මම හිතුවා. මොකද මේක මේ කොළඹ මහනගර සභාව ඇතුළේ ජීවත් වෙන ඉතාමත් අඩු ආදායම නිසා ඒ මිනිසුන්ගේ රාජකාරී කරගන්න තමයි මේ අයවැය ඇවිත් තිබෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් විශාල මුදල් කන්දරාවක් වෙන් කරලා තියෙනවා මේ ජනතාව වෙන්නේ. ඒක අපි මේ මිනිසුන් වෙනුවෙන් කරන්න ඕන කියන හේතුව මත තමයි මම කිසිදු කෙනෙක් මට බලපෑම් කරෙත් නැහැ, ඉල්ලීම් කරෙත් නැහැ. ඇත්තටම මම මේක මගේම කැමැත්තෙන් මම මේ ඡන්දය ලබා දුන්නා.